රට ගිහින් හාම්පුතුන්ට සිංහලෙන් දෙමළෙන් බණින්න එපා. ඒ අය Google වලින් පරිවර්තනය කරලා බලනවා. පුෂ්ප කුමාර ජයරත්න වාර්තා කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තමයි එලෙස ප්‍රකාශ කරන්නේ. විදේශ රැකියාව සඳහා යාමේදී මැදිහත් වන භයානකම සතා අතරමැදි තරවුකාරයා වන බැවින් ඔහුගෙන් පරිස්සම් විය යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වයම් පළාත් කාර්යාලයේ පරිපාලන නිලධාරිණී ධම්මිකා කෝනාර එලෙස ප්‍රකාශ කර තිබෙන බවයි කියන්නේ. ඔහු සඳහන් කර තිබෙනවා Google එදොම් මගින් අන්තර්ජාලය හරහා භාෂා පරිවර්තනය කළ හැකි බැවින් විදේශ රටවලට රැකියාව සඳහා ගොස් සිටියේදී සිංහල හා දෙමළ භාෂාවලින් හාම්පුතුන්ට බැන නොවදින්නේයිද ඇය ඉල්ලීමක් කර තිබෙන බවයි සඳහන් කරන්නේ. පීඩාවට පත්ව බැනවදින වචන ඔවුන්ගේ බසට හරවා ගැනීමෙන් රැකියා ස්ථානයේදී දැඩි පීඩාවකට ලක්වීමට සිදුවිය හැකි බව තමයි ඇය අනතුරු අඟවමින් සඳහන් කරන බව දක්වා තියෙන්නේ. සිංහලෙන් බයිනවා දෙමළෙන් බයිනවා තේරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඒගොල්ලෝ Google වලින් ට්‍රාන්ස්ලේට් කරලා බලනවා. දැන් අයට ලැබෙනවා ලැබෙන දේ පස්සේ දැනගන්න ලැබෙනවා.